හෙල්ලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද අපි ගන්නන්නේ සුපිරි වැඩක්. වෙසක් එකට කූඩුවක් හදන්න තමයි යන්නේ. ඒක මෙච්චරද නෑ. ඒක හිතා ගන්න බැරි තරම් ලොකුයි. වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න. ආතල් ගොඩක් තියෙයි. එහෙනම් වීඩියෝ එක සෙට් කරමු. බයි. ඉතින් මේ ඔයාලට මතකයි අපි උණ වෙඩිලි හැදෙන වීඩියෝ එකක් දාන්න උණ වෙඩිලි හැදුවා. ඒ වීඩියෝ එක දාගන්න බැරුණා කොහොම හරි මේ උණ බට කපන්න යන්න කරද්දි කුඩුව හදන්න අපිට උණ වෙඩි ගහපු උණ බට දෙක තිබ්බා. දෙකක් හැදුවානේ. ඒ දෙක තිබ්බා. අපි දැන් ඒ දෙකෙන් තමයි ගේම ගන්න හදන්නේ. බලමු මේ ඒ දෙක ඇති වුණොත් එහෙමයි. නැත්තම් තව දෙකක් කපන්න වෙනවා. බලමු සෙට් ලයින්ස්. ඉතින් මේ තමයි උණ බට දෙකේ වෙන්නම උණ බට දෙක. ඊට වෙන එකක් කොහොමත් අපි හදන එකට මේකක් ඇති වෙයි කියලා හිතනවා. තානිකත් ඒ ගන්න තමයි. දැන් අපි මේ අද කොහොමද එළි බහලා වැඩ කරන්න බෑ. වහිනවා පැබාගෙන් බාගෙට වගේ වහිනවා. අපි ඉතින් හිතාගත්තේ ගෙදර හදන්න තමයි කොල්ලෙක්ගේ. තාම අද කට්ටියක් නැහැ කොහොමත් මායි මූයි තව අයියා කෙනෙක් ඉන්නවා. එච්චරයි සෙට් එකක් දන්නේ නැහැ. අපි මේ ටික සුද්ධ කරලා තියෙනවා. දවස් දෙකක්වත් වැඩේයි දන්නේ නැහැ. කොහොම හරි සෙට් වෙලා අපි දැන් ඉස්සගෙන යනවා ගෙදරට මේක අරන් යනවා. අනිකත් එනවා පස්සේ මේ සයිඩ් දන්නේ නැහැ බලන් වරින් බෙල්ල ගැලවෙනවා. මට හිරිබා මෙතනින් යන්න බෑ බා. මෙතනින් යන්න බෑ බා. යාළුවනේ පාරක් වගේ නාවා. ෂෝට් කට් එකක් එතනින් යන්න බෑ. කටු ආය යනවා. කොහෙන්ද උඩින් යන්නේ? මොකක්ද රැච්චර ගන්න තැන නැද්ද? One day later. හෙලෝ යාළුවනේ ඉතින් ඊයේ කොහොම හරි අද මේ දෙවෙනි දවසයි. ඊයේ කොහොම හරි උණු බඩ ටිකක් හොයාගෙන උණු වැඩි ගහපු ටිකක් හදාගෙන වෙසක් කූඩු හදන්න හදද්දි වැස්සා. එතකොට කට්ටියත් එහෙම වුණා. දැන් අද තාම නම් වැස්සක් නැහැ. හොඳටම වුව. දැන් අපි වැඩේ කරන් තමයි ලැහත් වෙලා ඉන්නේ. එහෙනම් වීඩියෝ සෙට් කරමු. One eternity later. මේ වැඩේ වෙන ගමන් තියෙන්නේ සුද්ධ කරනවා. හෙලෝ ගායිස් ඉතින් මේ උණ වටේ පළලා අපි හදන්නේ තරුවක් කටවට්ටවන්න මේ තරුවක් හදනවා ලොකුවට.
උණ බට දෙකක් තිබ්බේ දෙකම පල්ලා කෑලි කපාගත්ත ගන්න සුද්ධ කරලා දැන් අර ත්‍රිකෝණ බදින්න තමයි යන්නේ. එහෙනම් මේ දැන් උණුබට ටික සුද්ධ කරගත්තා. දැන් ත්‍රිකෝණ ටික හදනවා. ත්‍රිකෝණ ටික හදලා කූඩුව බඳිද්දි සෙට් වෙනවා. එළ යාළුවනේ මේ එක දරුවක වැඩේ ඉවරයි සුද්ධ කරලා ඔක්කොම කරලා එක දරුවක් බැන්දා මේ තියෙන දරුව මේ තියෙන එක දරුවක් මටත් වඩා උසයි තව එක දරුවක් බඳින්න තියෙනවා ඒකත් බැඳලා සෙට් වෙනවා යාළුවනේ මේ ත්‍රිකෝණයක දෙවෙනි ත්‍රිකෝණෙත් එක ත්‍රිකෝණයක් හදාගත්තා. තව ත්‍රිකෝණයක් තියෙනවා. ඒක හදන්න ගාන්ඩලි ගමන ගමන් ඉන්නේ. වැඩි කියන්නේ වහිනවා. දැන් ඉතින් මේ අතුරට බහැලා වැඩ කරනවා. එහෙනම් කූඩුව හදලාම සිස්ටම්. දෙවෙනි දරුවත් ගැට ගන්න තමයි හදන්නේ. එළිය වහිනවා සුපිරියට. අපි අතුරට ගත්තා. මේ වැඩේ වීගෙන තමයි යන්නේ. යාළුවනේ පොඩි ප්‍රශ්නයක් වුණා දෙවෙනි තරුවත් අනිත් තරුවලේ තියලා බැඳලා පුම්බණ්ඩ යද්දි මේ පොඩ්ඩක් දෙවෙනි තරුව නිකන් පිට බැඳලා වගේ කියන්නේ අර අද තියෙන්නේ තිබ්බා දැන් ආයේ දෙවෙනි තරුව මේ ගාලි සම්පූර්ණයෙන්ම ගලවලා දැන් ආයේ ගානට තියලා බඳිනවා ඉතින් මේ දැන් ආයේ ගානට තියලා මේ බඳින ගමන් ඉන්නේ බලමු එළිය වැස්සත් එක්ක ඉන්න එළිය නන්න දැන් අපි වැඩ ගන්න දැන් වැස්සා ඉවරයි ඉවරටම ඉවරයි ඒතුලේ තමයි මෙතන ගානට තියෙන්නේ අපි මේ වැඩ කරන තැනත් ඒ කියන්නේ කූඩුව ගානට තියෙන්නේ එන ගේමක් දෙන්න ඕනේ වැඩේ කරන්න එහෙනම් සෙට් එක hello guys වැඩේ හරි දෙවෙනි තරුව මුලින්ම කරලා ආයේ ඊයේ මේ කරලා හැදුවා දැන් වැඩේ හරි තරු දෙකම දාන්න තියෙනවා දැන් බැලගෙන යන ගමන් ඉන්නේ නෑ
යාළුවනේ තට්ටු බුම්බන ගමන් ඉන්නේ මුක්කු ගහලා. එහෙනම් මේ වැඩේ ඉවරලා කුඩු අලවද්දිම සෙට් වෙමු. One eternity later. යාළුවනේ සීන් එක මෙහෙමයි උනේ. මුලින්ම හඳුන් කූරු වලින් අලවන්න හැදුවා හරියන්නේ නැහැ ගැලවෙනවා. ඊට පස්සේ ස්ටේපර් ගහන්න හැදුවා බෑ ස්ටේපර් ගහන්න. ඊට පස්සේ සෙලෝ ටේප් එකෙන් අලවන්න හැදුවා ඒක හරියන්නේ නැහැ ගැලවෙනවා. දැන් ගෙනාවා ඩබල් ටේප් එක. ඒෙන් අලවන ගමන් තමයි ඉන්නේ මේ කොහොම හරි අලවනවා. හතරින්නේ නැහැ වැඩේ. අලවලා බලමු ඉතින් වැඩේ. ගොඩ දාගන්න පුළුවන් වේද කියලා. එල යාළුවනේ මේ එක පැත්තක උඩ කහ පාට අලවලා වටේ සුදු පාට ඇලෙවුවා දැන් තියෙන්නේ අනිත් පැත්ත කහ පාට අලවන්න අපි දැන් ඒකත් අලවන ගමන් ඉන්නේ. මේ යාළුවනේ ඉතින් පේනවා ඇති සම්පූර්ණයෙන් අලවලා ඉවරයි මේ දැන් තියෙන්නේ රැලි කපන්න තමයි. දැන් වෙලාව අය අමාට විතර ඇති බලමු අද නම් එල්ලන්න වෙන්නේ නැහැ විසක් එක දවසේම තමයි එල්ලන්න වෙන්නේ. බලමු ඉතින්. වැඩි මොකක් හරි ඩිසයින් එකක් කරන්න දැන් ඉන්නවා. බලමු මොනවද දන්නේ. එළ යාළුවනේ දැන් වෙලාව 6:37යි. වැඩි ඉවරයි රැලි ටික කපන්න තියෙන්නේ. රැලි ටික කපන්න කලින් වැඩ කරපු කෙනා සුද්ධ කරලා ගිනි තියනවා දැන් එතනම. රැලි ටික කපලා අද නම් එල්ලන්න වෙන්නේ නැහැ. හෙට උදේ තමයි එල්ලන්න වෙන්නේ. එනම් බස්. අපි ගින්දර තියනවා මෙතන තිබ්බේ ඒවා. වතුර හැමනුණා නේද? ටී මේ දින අපි වෙසක් කුළුවේ අර්ධින රැලි කපන එක. අර්ධින අපේ ගිනි කොට අඩු මෙහෙම ලස්සන. මේ දින අපේ ගිනි කොට දැන් රැ වෙලා හොඳ තමයි. One day later. හෙලෝ යාළුවනේ මේ තුන්වෙනි දවසේ. ඉතින් අද තමයි වෙසක් කුළු වෙල්ලන්නේ. ඒ කියන්නේ අද වෙසක් කඹ ගෙනල්ලා තියෙන්නේ, රැලි ගෙනල්ලා තියෙන්නේ, හෝල්ඩර් ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් මේක එල්ලද්දි සෙට් වෙනවා. එළ යාළුවනේ පේනවා ඇති එහෙන ගේමක් දිලා කොහොම හරි එල්ල ගත්තා මේ අර ඒ දියුල් ගහේ ගැට ගැහුවට පස්සේ දියුල් ගහ මෙහාට ආවා ඊට පස්සේ යටින් මුක්කු ගහලා තමයි කොහොම හරි තියන් ඉන්නේ ගොඩක් උස්ස ගන්නක් බැරි වුණා යටින් ඉරුණා ගොඩක් ඉරුන්නේ නැහැ අවුලක් නැහැ මේ සෑහීමකටපත් වෙන්න පුළුවන් අවුලක් නැහැ කොහොම හරි එල්ල ගත්තා වැටේ ඉදන්නෙත් නැහැ කියන්න බෑ ෂුවර් නැහැ එන්න එහෙමයි ඉතින් එසක් කොට ඉවරුනේ නටමු තරිකිට තා මෙන්න මේ විදිහට තමයි වෙසක් කුඩු වලට දැක ගන්න පුළුවන් හරිම ලස්සනයි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු බයි